ආයුබෝවන් දුවේ පුතේ අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය පිළිබඳව. එතකොට බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව කතා කරනකොට වර්ණ ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය වැනි කරුණු පිළිබඳව මූලික අවධානය යොමු කරන්නට උවමනා කරනකොට බමුණන් විසින් ත්‍රිවේදය, ඒ වගේම නිර්මාණවාදය, ඒ වගේම ආශ්‍රම ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම වැනි සංකල්ප පිළිබඳව අපිට ඉහත පාඩමේදී විස්තර කරලා තියෙනවා. අද අපි කතා කරනවා මේ පිළිබඳව බෞද්ධ සම්ප්‍රදාය තුළ සාකච්ඡා කළ තිබෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව. විශේෂයෙන්ම වර්ණ ධර්ම තුළ මේ සියලු බ්‍රාහ්මණ ගැන්වීම් පිළිබඳව සාකච්ඡා කරන සූත්‍ර ගණනාවක් බෞද්ධ සාහිත්‍යය තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අතර අග්ගඤ්ඤ සූත්‍රය, අසලායන සූත්‍රය, වාසිට්ඨ සූත්‍රය, ඒ වගේම වසල සූත්‍රය වැනි සූත්‍ර අපිට නිදර්ශන විදියට සලකන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙහිදී වර්ණ ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ සියලුම බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳව මෙතෙන්දී විවේචනයට ලක් කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මෙම කාරණා ඓතිහාසික සාධක මගින්, ජීව විද්‍යාත්මක සාධක මගින්, සමාජ විද්‍යාත්මක සාධක මගින්, ආචාර විද්‍යාත්මක සාධක මගින් හා මනෝ විද්‍යාත්මක සාධක මගින් මේ කරුණු වර්ගීකරණය කළා තියෙනවා, විචාරයට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ස්වධර්ම පිළිබඳව බ්‍රාහ්මණ ගැන්වීම විවේචක කරන බුදු සමයේ වර්ණවලට උපතින් හිමිවන ජීවක වූතීන් නොමැති බව පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි අග්ගඤ්ඤ සූත්‍රයේ දිහාට බැලුවොත් අග්ගඤ්ඤ සූත්‍රයේදී පැහැදිලි වෙනවා කොහොමද මෙන්න මේ වර්ණයන් ලෝකයේ තුල ස්ථාපිත වුණේ කියන එක පිළිබඳව බෞද්ධ ක්‍රමවේදය අනුව. එතකොට අපි විශේෂයෙන්ම ගත්තොත් එimhe බ්‍රාහ්මණ වංශයේ විදිහට දක්වලා තියෙන්නේ බාහිත පාප ධම්මෝසෝ බ්‍රාහ්මනෝ. පාප ධර්මයන්ගෙන් වෙන් වූයේ කවුද? අන්න ඔවුන් බ්‍රාහ්මණයන් විදිහට දක්වලා තියෙනවා. සමාජයේ ජීවත් වෙනකොට බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය කුලවල දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වර්ණයන් බිහි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මෙතෙන්දී අර කිව්වා වගේ අපේ සමාජයේ ඉන්න පාපකාරී ක්‍රියාවන් වල නියුක්ත වෙන පිරිසකින් වෙන්වෙච්ච පිරිස තමයි බ්‍රාහ්මණ පිරිස විදිහට දක්වලා තියෙන්නේ. එතකොට එන්නේ පව් බැහැර කරන කියන අර්ථයෙන් තමයි බ්‍රාහ්මණ කියන නම යොදලා තියෙන්නේ. බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මනෝ. ඒ අනුව බ්‍රාහ්මණ කියලා කියන්නේ බ්‍රාහ්මයාගේ මුඛයෙන් ඉපදිච්ච අය නොවේ. සමාජයේ පව්කම් වලින් මිදුණු අය තමයි බ්‍රාහ්මණයන් විදිහට දක්වලා තියෙන්නේ කියන එක අග්ගඤ්ඤ සූත්‍රයේදී පැහැදිලි කරලා තිබෙන නිසා අර බ්‍රාහ්මණ මතය ප්‍රතික්ෂේප වෙනවා බුද්ධ දේශනාව අනුව. ඊගාවට ශාස්ත්‍රීය වංශයේ විදිහට දක්වලා තියෙන්නේ විශාල ඉඩම් හිමියන්, කෙත්වතු අධිපතීන්. එතකොට මෙන්න මේ අය කෙත්තානං අධිපතිති කෝ කත්තියෝ. එතකොට වාසිත්ත සූත්‍රයේ විශේෂයෙන්ම දක්වලා තියෙනවා වාසිත්ත බ්‍රාහ්මණයට කියනවා මේ ශාස්ත්‍රී කෙතට අධිපති අය වෙච්ච තමා ශාස්ත්‍රයන් විදිහට දක්වලා තියෙන්නේ. කෙතට අධිපති වෙච්ච කෙනා තමා මේ ශාස්ත්‍රයන් විදිහට දක්වලා තියෙන්නේ. එතකොට වෛශ්‍ය වෘත්තියට අනුව නැත්නම් වෛශ්‍ය වංශයේ විදිහට දක්වලා තියෙන්නේ විශේෂයෙන්ම විසුම් කම්මන්තේ පයෝජෙන්තේ වෙස්සා. විවිධ කර්මාන්තවල යෙදිච්ච අය තමා වෛශ්‍යයන් විදිහට දක්වලා තියෙන. විශේෂම ගොවිතැන, වෙළඳාම, සත්ව පාලනය, මුදල් පොලියට දීම වගේ දේවල් කරපු විසුම් කම්මන්තේ පයෝජෙන්තේ වෙස්සා කියන එකෙන් තමා දක්වලා තියෙන. විවිධ කර්මාන්ත වලට ඒකී
ඒ විදිහට. ඒතකොට ශුද්‍ර වංශය ගැන කතා කරන ශුද්‍ර වංශ කියන විදිහට දක්වලා තියෙන්නේ කුද්දා ලුද්දා සමාචාරා සුද්දා. විවිධ නොපනත්කම් ඒ කියන්නේ අපරාධ හොරමල්කම් වංචා දුසිරිත වගේ වල නිලිච්ච අය තමා සූත්‍රයන් විදිහට බුදුදහම තුළ හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතකොට වාසික සූත්‍රයට අනුව මෙන්න මේ කාරණා ටික අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පැහැදිලි කරනවා මේ සමාජය ක්‍රමයෙන් විකාශනය වෙද්දී විවිධ අවස්ථාවන් වලදී සත්‍යයන් විවිධ කර්මාන්තවල යෙදීමත් එක්ක මෙන්න මේ දේවල් වලට නියුක්ත වෙලා තියෙන කාරණාව අනුව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊගාමට අපි ගත්තොත් එහෙම අර ජීව විද්‍යාත්මකව කොහොමද බුදුදහම මෙන්න මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන්. දැන් ජීව විද්‍යාත්මකව ගත්තොත් එහෙම ජීව විද්‍යාත්මකව ගත්තාම අපිට පැහැදිලි වෙනවා බුදුදහම තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මල්වර වන්නා වූ ගැමිණි මල්වර වන්නා වූද ගැබිනි වන්නා වූද කිරිප වන්නා වූද බැමිණියන් සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසා කොහොමද කියන්නේ බ්‍රාහ්මණයාගේ මුඛයෙන් මේ කුලයන් ඉපදිච්ච බව කියන එක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එන්නේ කාරණාව ගත්තට පස්සේ අපිට පැහැදිලිව දකින්නවා ඔක ගත්තොත් එහෙම දිස්සන්ති කෝපනස්සලායන බ්‍රාහ්මණං බ්‍රාහ්මනියෝ උතිනියෝපි ගබ්බිනියෝපි යමානාපි පායමානාපි කියලා දක්වලා තියෙනවා අස්සලායන සූත්‍රය තුලදී පැහැදිලි කරන්නේ අස්සලායන බමුණාණනි ඔබ ඍතු බවටපත් වෙන ඒ වගේම ගර්භණී බවටපත් වෙන ඒ වගේම කිරි දෙන ඒ වගේම දරුවන් ප්‍රසූත කරන කාන්තාවන් දකින්නට පුළුවන්කම තියෙනවා නම් මේ ලෝකේ මහා බ්‍රහ්මයා විසින් මවන ලද්දේයි කිරීම කොතරම් මුලාවක්ද යන්න පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. ඒතකොට ජීව විද්‍යාත්මක සාධකයේ සම්බන්ධයෙන් අස්සලායන සූත්‍රයේදී පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ වගේම වාසේත්ත සූත්‍රයට අනුව පැහැදිලි කරලා තියෙනවා මොකද්ද යතා ඒතාසු ජාතිසු ලිංගං ජාති මයම් පුතු ඒවන් නත්ති මනුස්සේසු ලිංගං ජාති මයම් පුතු. දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ගස්වල ඒ වගේම ස්තූපාවන්ගේ මත්ස්‍යයන්ගේ උරගයන්ගේ ඒ වගේම අපාදිපා බහුපා තත්වයන්ගේ විවිධ වෙනස් වූ ලක්ෂණයන් අපිට දකින්නට ලැබෙනවා. වෙන්වෙන් වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් මිනිසුන් අතර ඒ වාගේ ජීව විද්‍යාත්මකව කිසිදු වෙනසක් අපිට දකින්නට පුළුවන්කමක් නැහැ. නිසා මිනිස්සු කියලා කියන්නේ එකම සත්ව සංහතියක් කියන එක මෙතෙන්දී පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ ගස් සත්තු වගේ ඒ වගේ දේවල් පිළිබඳව අපිට පැහැදිලිව දකින්න පුළුවන් වෙනස්කම්. නමුත් මිනිස්සුන් අතර හිම වෙනස්කමක් නොතිබෙන බව පැහැදිලි කරලා තියෙනවා. ආචාර විද්‍යාත්මකව ගත්තොත් එම සිරිත් පදනම් කරගෙන තමයි අපි ආචාර විද්‍යාත්මක කියලා කියන්නේ. ඒකට වසල සූත්‍රයට අනුව ආචාර විද්‍යාත්මකව අපිට පැහැදිලි කරනවා නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනා කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනා. එතකොට කවුරුවත් උපතින් වසලේක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. කර්මයේ ක්‍රියාව තුළින් තමයි වසලේක හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ කියන එක දක්වලා තියෙනවා. විශේෂයෙන්ම එතෙන්දී විස්තර කරනවා උපතින් වසලයයි සම්මත වෙලා හිටපු සුනීත සෝපාක රජ්ජුමාලා වගේ අය ආධ්‍යාත්මික වශයෙන් උසස් ගුණ ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් උතුම් රහත් බෝධියටපත් වෙලා මේ බමුණු මතය ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියන එක අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. මීට අමතරම ඓතිහාසික වශයෙන් ගත්තාම අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි ලෝකයේ තුල විශේෂයෙන්ම එක කාලවලදී එක අය ආර්යයන් වෙලා ඉඳලා ආය අනාර්යයන් බවට පත්වෙච්ච බව දක්වන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අසලායන සූත්‍රයට අනුව බැලුවට පස්සේ
ඊට ඈත අතීතයේ යෝන කාම්බෝජ ජනපදවල ආර්ය සහ අනාර්ය වශයෙන් කුල දෙකක් ඉඳලා තියෙනවා. ඒ අය ආර්යයන් බවටත් අනාර්යයන් බවටත් පත්වෙච්ච බව සඳහන් වෙනවා. අය්යෝ හුත්වා දාසෝ හෝති දාසෝ හුත්වා අය්යෝ හෝති. ඒ කියන්නේ ආර්යයන් විදිහට වෙලා ඉඳලා දාසයෝ වෙනවා. දාසයන් විදිහට වෙලා ඉඳලා ආර්යයන් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ධනය ලැබෙනකොට යාලා ආර්යයන් බවට පත් වෙනවා. ධනයෙන් පිරිහෙනකොට ඔවුන් දාසයන් බවට පත් වෙන කුල ක්‍රමයක් තමයි ඒ කාල තුල තිබිලා තියෙන්නේ. ඒ වගේම කත්මුතු පරම්පරාවෙන්ම සුද්ධවන්තයෙක් වෙන්න ඕනේ බ්‍රාහ්මණයෙක් බවට පත් වෙන්නට නම්. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විවාහ චාරිත්‍ර වාරිත්‍රවලදී විවාහවලදී එහෙම සුද්ධවන්ත පරපුරක් සිටින්නට පුළුවන්කමක් නැහැ. ඒ සඳහා උදාහරණ විදිහට පැහැදිලි කරනවා මහා නාම ශාක්‍ය කුමරුටදාව වාසව කට්ටියා කියන සුත්‍රකාන්තාව ඉපදුණා. ඒ වගේම කොසල් රජතුමා ශාක්‍ය දේශින් විවාහ සඳහා ගෙන්වා ගත්තේ එසේ උපන් වාසව කට්ටියා කියන එකත් ඒ වගේම වාසව කට්ටියාගේ කුසේ උපන් දරුවා විදූඩක විදිහටත් දක්වලා එතකොට පිරිසුදු ශුද්‍ර වංශිකයන් ඉන්නවද කියලා අපිට එතකොට ප්‍රශ්නාර්ථයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. නොයි කාරණාවෙන් පැහැදිලි වෙනවා ශුද්‍ර වංශ නැත්නම් මේ වංශ කියන කුල ભેදය කියන එක එහෙම බ්‍රාහ්මණයන් කිව්ව ආකාරයෙන් පැවතිලා නොමැති බව. ඊගාවට සමාජ විද්‍යාත්මකව ගත්තොත් එහෙම මේ දේවල් කිසිම වර්ණයේ මේ ඒකට සම්බන්ධතාවයක් දක්වන්නට පුළුවන්කමක් නැහැ. එතකොට විශේෂයෙන්ම ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමාජයේ තුල සමාජයේ කුලය සාධකයක් බවට පත් කරගන්නේ නැහැ. අය හඳුන්වන්නේ තමන්ගේ කරන වෘත්තිය අනුව ගොවියා විදිහටත් කම්කරුවා විදිහටත් වෙළඳාම් කරන්නා වෙළෙන්දෙක් විදිහටත් තමයි පැහැදිලිව දකින්නට පුළුවන්කම තියෙන. ඒ තුලින් එහෙම අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මොන කුලයේද කියන. ඒ වගේම ගින්න හැම දිනාටම පොදු වගේම හැම දිනාටම කුලය කියන එක එහෙම වර්ණ ભેදය කියන එක ගණය සාධකයක් විදිහට සලකන්නට පුළුවන්කමක් නැති බව පැහැදිලි කරගන්නට ඕනේ. එතකොට එවැනි දෙයකට උදාහරණයක් විදිහට දක්වලා තියෙන කාකවාලී නම් ශුද්‍රයා ඈත ගම්මානයකට ගිහිල්ලා සුළු වෙළඳාමක් ආරම්භ කළා. පස්සේ මහා ධන කුවේරයෙක් බවට පත් වුණා. ඒ වගේම ඔහු පසු කාලයේ ඔහු යටතේ සේවය කළේ දිලිඳු බමුණු වංශිකයන්. ඔහු ධනවතෙක් වූ පසු කාකවාලී ශුද්‍රයෙක් බවට පත් උනේ නැහැ. ධනෙ තියෙනවා නම් එහෙම වංශය අදාළ නොවන බව මේ බුද්ධ දේශනාව තුළින් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සතර වර්ණයෙන් කවර වර්ණයකට අයත් වෙච්ච කෙනෙක් වුණත් රහත් භාවයට පත්වීමේ හැකියාව තියෙන බව වාසිත සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. එම නිසා මේ බ්‍රාහ්මණයන් විසින් ඉදිරිපත් කරපු වර්ණ ධර්ම කිසි සමාජ භාවිතාවකින් සුදුසු දෙයක් බව පැහැදිලි කරලා නැහැ. ඒ වගේම බ්‍රාහ්මණයා ගඟට ගොස් නා ශරීරයේ කුණු ඉවත් කර ගන්නා මෙන්ම අන් අයද එසේම කිරීමට සමත් වන බව පෙන්වූ බුදුරජාණන් වහන්සේ වර්ණ හතරටම අයත් ඕනෑම කෙනෙකුටම නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන බව බ්‍රාහ්මණ වර්ගයේ අසලායන සූත්‍රය තුල පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම වාසේත සූත්‍රයේදී තවදුරටත් පැහැදිලි කරනවා මිනිස්සු විවිධ කුල ගෝත්‍රවලට අයිති අය බුදුසසුනේ පැවිදි වූ පසු ඔවුන් හඳුන්වන්නේ ඒ කුලවල නම් වලින් නෙමෙයි ශාක්‍ය පුත්‍ර කියන නමින් කියන නිසා ඒ බවත් මෙන්න මේ තුල පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඒතකොට මෙන්න මේ ආකාරයට එතකොට ඓතිහාසික විදිහට, ජීව විද්‍යාත්මක විදිහට, සමාජ විද්‍යාත්මක විදිහට, ආචාර විද්‍යාත්මක විදිහට මෙන්න මේ කාරණාවන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මනස පිළිබඳව ගත්තොත් එහෙම සියලු දෙනාටම මනස දියුණු කිරීම සඳහා
මේ කුලේ කොයිදාකටවත් වෙන්නේ නැහැ. මොකද අර කලින් වගේ සුනීත සෝපාක රජ්ජුමාලා වගේ අයටත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබුණා නම් කුලයේ කියන සාධකය නැත වර්ණය කියන සාධකය ජීවිත විමුක්තියට හේතු නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඒතකොට ඔන්න ඔය ආකාරයට අපිට පැහැදිලි වෙනවා බෞද්ධ විග්‍රහය තුළ මේ වර්ණ ධර්ම වලට සහ ස්වධර්ම වලට තියෙන තත්වය බැහැර වන බව. ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා හැම දිනාටම උපතින් හිමිවන ජීවිකා උත්තිකා නොවන බව. විවිධ තත්වයන් වල විවිධ රැකී ආරක්ෂාවන් වල අය නියුක්ත වෙලා තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම බෞද්ධ බ්‍රහ්මචර්යාව ජීවිතයේ එක් සමයකට පමණක් සීමා නොවේ. දැන් ආශ්‍රම ධර්ම තුنين පැහැදිලි කරලා තියෙනවා. මේ පැහැදිලි කරලා තියෙන බ්‍රාහමණයන් වයෝවෘද්ධ තත්ත්වයට පත් වුණාට පස්සේ තමයි යාග හෝම වලටම කියලා තියෙන. හැබැයි බුදු දහම තුළ අවස්ථා ඕනෑම අවස්ථාවක ළමා කාලේ, තරුණ කාලේ හෝ වයස්ගත ඕනෑම අවස්ථාවක ආගමික විමුක්තිය ලැබීමේ හැකියාව තිබෙන බව දක්වලා තියෙනවා. ඒ වගේම බ්‍රහ්ම සහව්‍යතාවය කියන සාමාන්‍යයෙන් සහ යාගය පිළිබඳවත් බුදුදහම තුළ පැහැදිලි කරලා දක්වලා තියෙනවා. යාගයේ සම්බන්ධයෙන් දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ අහිංසක පිළිපදක් අනුගමනය කරන්න ඕනේ කියලා. සත්තු මරලා නෙමෙයි මේ යාග කරන්නට ඕනේ. ඒ සඳහා දස පුණ්‍යක්‍රියා, දස ප්‍රාර්ථිතා, සත සංඝ වස්තු, දස රාජ ධර්ම වගේ දේවල් වල දානය කියන එක ප්‍රමුඛ කාරණාවක් විදිහට දක්වලා තියෙනවා. දානය, අබේ දානය, ආමිෂ දානය, ධර්ම දානය විදිහට කොටස් තුනකට බෙදලා දක්වලා අබේ දානය කියලා කියන අනුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කිරීම, ආමිෂ දානය කියලා කියන පෙරහැර පැවැත්වීම, බෝධි පූජා කිරීම, දන් සිල් දීම වගේ දේවල්. ධර්ම දානය කියලා කියන්නේ දාම් පත පොත ලිවීම, පූජා කිරීම, බණ දහම් දේශනාව, ධර්ම සාකච්ඡා කිරීම වගේ දේවල් වලට දක්වලා තියෙනවා. එතකොට ශ්‍රමය පූජා කිරීම තුළ යාගය තුළ යාගයට වඩා ශ්‍රමය පූජා කිරීම තුළ සක්‍ර දේවින්ද්‍රයෙක් බවට පත් සක්‍රේ තමා ලබා ගන්න පුළුවන් බව දක්වලා තියෙනවා. ඒ වෙලාවේදී සත්ව හිංසාවෙන් යාග කිරීමෙන් නෙමෙයි නිවාස හැදී පූජා කිරීමෙන් ජනතාවට ප්‍රයෝජනවත් ඒ දඟපාලම් නිර්මාණය කිරීම, වැව් වමුණු සකස් කිරීම, රුක් රෝපණය කිරීම, වන ඖෂධ වගා කිරීම, දිවා රාත්‍රී වැඩෙන පින්කම් විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරමින් මෙන්න මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. අප්‍රමාදේන මගවා දේවානං සෙත්තිනං ගතෝ කියන දේශනාව තුළ මෙන්න මේ කාරණාවන් පිළිබඳව අපිට පැහැදිලි කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර කොසල් රජතුමා කතාව තුළදී එක වෙලාවකදී සිහිනයක් දකිනවා. ඒ අවස්ථාවේදී බමුණන් ප්‍රකාශ කරේ සතුන් දහස් ගණනක් මරණයට පත් කළ සත්ත්‍ය සතික යාගය කරන ලෙස. බුදුරජාන් වහන්සේට ඒ වෙලාවේදී මේ කාරණාව පැහැදිලි කරාම බුදුබාම මහා සංඝරත්නය නිසා දන් පිරිනමා පුණ්‍යානුමෝදනා කරන යට යනුව එන්න දේවල් වලින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම නිරාර්ථක යාගය වෙනුවට මිල මුදල් ධාන්‍ය වර්ග වියදම් කරනවට වඩා තමා උපයාගත් වස්තුව පංච බල යනුවෙන් පරිත්‍යාග කිරීමෙන් මෙලොව ජීවිතයේ සාර්ථක කර ගැනීමට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට බමුණන් පෙන්වලා දුන්න යාග වෙනුවට රාජ බලි, ඥාති බලි, අතිථි බලි, දේවතා බලි, උපපේත බලි කියලා බලි වර්ග පංච බලි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. ඒ අනුව රාජ බලි කියලා කියන්නේ රජය වෙනුවෙන් දෙන බදු මුදල්, ඥාති බලි කියලා කියන්නේ ඥාති සංග්‍රහය, අතිථි බලි කියලා කියන්නේ ආගන්තුක සත්කාර, දේවතා බලි කියලා කියන්නේ ආගමික කටයුතු සඳහා විය පැහැදම් කිරීම, උබ්බපේත බලි කියලා කියන්නේ මළගිය ඥාතීන් උදෙසා කරන දේවල් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට යාගයේ සිදු කරගත්තේ අපේ ආරක්ෂාව සඳහා. ඒතකොට මේ ආරක්ෂාව සඳහා අප විසින් බෞද්ධ දර්ශනය තුළ තමන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන රැකවරණය ලබා ගැනීම සඳහා විවිධ පරිත්‍රාණ ධර්මයන් ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාව සලසා දීලා තියෙන. විශේෂයෙන්ම
දාරුගැබ ආරක්ෂා කර ගැනීම සඳහා අඟුලිමාල පිරිත, අමනුෂ්‍ය බිය තුරන් කිරීම සහ රත්න සූත්‍රය, සැප සම්පත් ළඟා කර ගැනීමට සීවලිය පිරිත, ඉනියෝදුරෙන් ආරක්ෂා වීමට ඉනිපිරිත, වැසි ජලය ලබා ගැනීමට වස් වලාහක සූත්‍රය, ජයග්‍රහණයන් ලබා ගැනීමට ජය පිරිත, සියලු අපල උපද්‍රව දුරු කර ගැනීමට තුන් සූත්‍රය ආදී දේවල් බුදු දේශනාව තුළ පැහැදිලි කරලා දක්වලා තියෙනවා. එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා කියලා තියෙනවා. කොහොමද මේ ජීවිතයේ තුළ මේ දේවල් වලට බුද්ධිමත්ව කටයුතු කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට විශේෂයෙන්ම ඔන්න ඔය විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට විශේෂයෙන්ම ගත්තාම බ්‍රාහ්මණ ධර්මයේ වේද ග්‍රන්ථවල ආශ්‍රම ධර්ම හඳුන්වලා දීලා තියෙනවා. ඒ අනුව තමන්ගේ ජීවිතයේ විවිධ කාලයන් වලද විවිධ සීමා යටතේ කටයුතු කරන්නට ඕනේ. එතකොට බ්‍රහ්මචාරී අවස්ථාව ඉගෙන ගන්න අවස්ථාව තිබුණේ උසස් කුලවතුන්ට පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සියලු මිනිසුන් සඳහා සැමට පොදු අධ්‍යාපනයක් ලබා යුතු බව දක්වලා තියෙනවා. උපත ඉගෙන ගැනීම කියන එක උපතේ සිට මිය යන දවස දක්වාම සිදු කළ යුතු බවට පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ වගේම සිංහාලෝවාද සූත්‍රයේ තුලදී මේ අධ්‍යාපන කටයුතු වලදී ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට ඉටු යුතුකම් පිළිබඳව පැහැදිලි කරලා දක්වලා තියෙනවා ආකාරයෙන්. එතකොට මේ දක්වලා තියෙන බ්‍රාහ්මණයන් විසින් උගන්වලා තියෙන යම් යම් කාරණා පිළිබඳව බෞද්ධ දේශනාව තුළ වෙන දෙසකට යොමු කරලා ඒවා බ්‍රාහ්මණ මතය ප්‍රතික්ෂේප කිරීමට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඔයගේ කාරණාවන් විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේ අපිට බෞද්ධ නිෂ්ඨාව නැත්නම් නිර්වාණය පසක් කර ගැනීම කියන්නේ බ්‍රහ්ම සාවේතාවය කියලා කියන්නේ බ්‍රාහ්මණයන්ගේ අග්‍රඵලය කියන කාරණාව දක්වන්නේ. ඒතකොට බුදුදහම අනුව නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ජීවිතයේ ඕනෑම කාලයක Tamanට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඕනෑම කෙනෙකුට තමන්ගේ උපතේ ඉඳලා මරණ මොහොත දක්වා දාන සීල භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කරමින් තමන්ගේ ජීවිතේ කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදුපසේ බුදුමහරහත් කියන තුන්තරා බෝධිය විස්තරා බෝධියකටපත් සඳහා ඕනෑම අවස්ථාව සැලසෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මහලු අවදියට විතරක් ආගමික වතාවක් ලබු කරලා නෑ බුදුදහම තුළ. ඒ නිසා ඔන්න ඔය කාරණාවන් ගැන අපිට මෙතෙන්දී සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. අපි තවත් දවසක තවත් කොටසක් එක්ක ඔයාලට බෞද්ධ ශිෂ්ටාචාරයට අදාළ විෂය කරුණු සාකච්ඡා කරන්න හමු වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.